CapCut කළ තරංකාරයි එඩිට් ඇප් එකේ කරන දෙවැනි එපිසෝඩ් එක අද මම අරන් ආවා. ඉතින් අද අපි කතා කරන්නේ එඩිට් ඇප් එකෙන් කොහොමද සිංහල ටෙක්ස්ට් ලේසියෙන්ම ඇතුළත් කරගන්න කියලා. එහෙනම් වැඩි වෙලා ගන්න තු අපි යමු අපේ ටියුටෝරියල් එකට. හරි guys, ඉතින් මුලින්ම අපි එඩිට් ඇප් එක මෙන්න මේ විදිහට ඕපන් කරගමු. ඊට පස්සේ අපිට ඕනේ ෆුටේජ් එක ඉම්පෝට් කරගමු. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් ටියුටෝරියල් එක අරන් ආවා CapCut එක කොහොමද සිංහල ටෙක්ස්ට් ලේසියෙන්ම හරි විදිහට ඇඩ් කරගන්න කියලා. හැබැයි ඒක තිබ්බ එක ඉෂුව එකක් තිබ්බා. ඒක තමයි Unicode convert කරන්න නැතුව ටෙක්ස්ට් ඇඩ් කරන්න බෑ. එහෙම ඇඩ් කරපුවම ඒකේ එක එක විදිහේ විකාර දේවල් ඇඩ් වෙලා තියෙනවා. හැබැයි එඩිට් ඇප් එකේ අන්න ඒ ඉෂුව එක නැහැ. ඉතින් මෙන්න මේ වගේ ටූල් බාර් එකේ තියෙන ටෙක්ස්ට් ලේයර් එක ක්ලික් කරාට පස්සේ අපිට අපේ හෙලකුරු ඇප් එකේ ඒ කියන්නේ අපේ තියෙන කීබෝඩ් එකෙන් ඕනම දෙයක් ටයිප් කරන්න පුළුවන් සිංහලෙන් ලේසියෙන්ම. ඉතින් මේක මේ වෙනකම් බැලුවා නම් 333 කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් කලින් වගේ Unicode convert කර මේකට ඇඩ් කරන්න ඕනේ නැහැ. ඒ වගේම අපිට ඕන කරන විදිහට අපේ ටෙක්ස්ට් ටික ස්ටයිල් කරගන්නත් මේකේ ෆැසිලිටිස් ලබා දීලා තියෙනවා. අපිට ඕන විදිහට ස්ට්‍රෝක් එක දාන්න, ඒ වගේම ඇනිමේෂන් දාන්න, ඒ වගේම කලර් එක වෙනස් කරන්න මේ ඕනම දෙයක් මේකත් සරලව කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමතිම විදිහට ටෙක්ස්ට් එක ස්ටයිල් කරගන්න මෙන්න මේ සෙක්ෂන් එකෙන් පුළුවන්. ඉතින් පේනවනේ ෆොන්ට් වෙනස් කරගන්න පුළුවන්, කලර්ස් වෙනස් කරන්න පුළුවන්, ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්, ස්ට්‍රෝක් මේ හැමදේම, ඒ වගේම ඇනිමේෂන් මේ හැමදේම එකම තැනකින් වෙනස් කරගන්න මෙයාලා පාසුකම ලබා දීලා තියෙනවා. මොකද හිතන්නේ CapCut පාවිච්චි කරනවද? එහෙම නැත්නම් එඩිට්ස් වලට මාරු වෙනවද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මම ෆලෝ කරගෙන යන්න. ඒ වගේම ඔයාලා තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නත් අමතක කරන්න එපා.